හායි කොහොමද? අද අරන් ආවේ බබත් එක්ක කරන පොඩි ඇක්ටිවිටි එකක්. ඒ ගැන පොඩි හැඳින්වීමක් කරන්න තමයි මම මේ වීඩියෝ එක ගෙනාවේ. හරිම පුංචි වීඩියෝ එකක්. ඉතින් දැන් මගේ බබාට අවුරුදු 3යිනේ. එයාට දැන් කතුර හොඳට හසුරවන්න පුළුවන්. ඉතින් මේ මට්ටමින් කපනවා කියන්නේ ගොඩක් හොඳයිනේ මේ වයසේ ළමයි. මුලින්ම කරේ මම පුංචි කාලේ ඉඳන්ම බබාට පැන්සල් කතුරු ඒ වගේ දේවල් දුන්නා. කතුරු දෙද්දි මොහොත් අඩු කතුරක් තමයි දුන්නේ. දීලා බබාගේ ළඟින්ම හිටියා. කොයිම වෙලාවකවත් එයා තනියෙන් ඉද්දි කතුර එයාට පාවිච්චි කරන්න දුන්නේ නැහැ. ගොඩක් අවධානයෙන් ඉන්නත් ඕනේ මේ වගේ දෙයක් බබාට පුරුදු කරද්දි. ඉතින් තව විශේෂම දෙයක් තමයි එයාලට අනවශ්‍ය දේවල් කපන්න දෙන්න එපා ඉස්සරවම. ඒ කියන්නේ දැන් අපිට අවශ්‍ය දේවල් තියෙන්නේ රෙද්දිය, අවශ්‍ය පොත්පත් ඒ වගේ දේවල්. එහෙම බබාට කපන්න දෙන්න එපා. එයාට ගේන පත්තරයක රූප ටිකක් ඒ වගේ කපන්න දෙන්න ඉස්සරවම. අර විදිහේ දේවල් දුන්නොත් එන්නේ එයාලා ආසාවට ඊට පස්සේ අපිට මේ මොකුත්ම බේර ගන්න බැරි වෙනවා. රෙදි ඇඳුම් කපනවා, චුටි බබාලා ඉන්නවනේ එහෙම කපන. ඉතින් ඒ වගේ අනවශ්‍ය දේවල් කපලා පුරුදු කරගන්න එපා ඉස්සරවම. එයාලට පුරුදු කරන්න දැන් එයාගේ පත්තරේ තියෙන පින්තූර කොළ ටික විතරක් කපන්න. බබාලට ඇක්ටිවිටි බුක්ස් වලට අමතරව අපි පෙරපාසල් පත්තර ගන්න ඕනේ. ඉතින් මේ වයසේ ළමයින්ට පත්තර වෙනම නැහැනේ. ඉතින් ඒකෙන් හින්දා පෙරපාසල් පත්තර අරන් අපි එයාලට කරන්න පුළුවන් ඇක්ටිවිටිස් කරන්න දෙනවනේ. යා කරන ඒවා, කලර් කරන ඒවා, ඒ වගේ දේවල් කරන්න පුළුවන්. දැන් මගේ බබාට දැන් තිත්තිරි උඩ ලියන්නත් පුළුවන්. අකුරු උනත් එයාට ලියන්න පුළුවන්. ඔක්කොම අකුරු නෙමෙයි, සමහර අකුරු එයාට ලියන්න පුළුවන්. ඉතින් ඒ වගේ ඇක්ටිවිටිස් කරලා ඉවරුනහම මම මේ පත්තරේ දෙනවා බබාට මේ තියෙන පින්තූර ටික කපන්න. පුංචිම කාලේ නම් මම ගොඩක්ම කරේ එයා ළඟ තියාගෙන පත්තරවල තියෙන රූපකොළ මම කැපුවා එයාට පේන්න. එතකොට ඉතින් එයාලා හොඳට අවධානයෙන් බලාගෙන ඉන්නවනේ. ඉතින් දැන් මේ වෙද්දි එයාට ඒ දේවල් හොඳට පුළුවන්. ඉතින් සාමාන්‍යයෙන් ඒ ඇක්ටිවිටීස් කරන වයස තියෙනවනේ මොන්ටිසෝරි එහෙම ගිහිල්ලා. එතකොට ඉතින් එයාට එයාගේ පින්තූර ඒ දේවල් තනියෙන් කපාගෙන අලවන්න පුළුවන් තත්ත්වයක් එයාට තියෙනවා. ඉතින් ඒ කරුණු ගැන ගොඩක් අවධානය යොමු කරන්න කතුරක් දෙද්දි ගොඩාක්ම ආරක්ෂාව ගැන හොඳ අවධානයක් යොමු කරන්න. ඒ වගේම අර කිව්ව අනිත් දේවලුත් පිළිපදින අනවශ්‍ය දේවල් කපලා පුරුදු කරගන්න එපා චූටි බබාලට. ඉතින් කොයිම වෙලාවකත් මේ වගේ දේවල් දෙන්න බය වෙන්න එපා. අනිවාර්යෙන් මේ දේවල් පුරුදු කරන්න ඕනේනේ. මේ දේවල් වලට නියමිත වයසක් වෙනකන් කියලා එහෙම ඉන්න එපා. පුළුවන් හැම වෙලේම බබාට මේ වගේ දේවල් පුරුදු කරන්න. එක එක බබාලා එක එක විදිහේ එයාලා ආස දේවල් මොනවද කියලා බලලා එයාලට පුරුදු කරන්න බෑ. ඉතින් මගේ බබා ගොඩක්ම මේ වගේ ප්‍රැක්ටිකල් දේවල් වලට කැමති. තාම එක තැනක ඉඳගෙන පාට කරන, ලියන කියන ඒ දේවල් වලට එයා තාම කැමති නැහැ. ඒකින් හින්දා මම ලොකුවට එයාට ඒ වගේ ඇක්ටිවිටිස් තාම කරන්නේ නැහැ. මේ වගේ පොඩ්ඩක් අර සෙල්ලමක් විදිහට කරන පොඩි පොඩි ඇක්ටිවිටිස් තමයි තාම කරන්නේ. ඉතින් ඒ වුණාට එයාට ඒ දේවල් වලින් ලොකු දේවල් ටිකක් මම කියලා දීලා තියෙනවා. ප්‍රැක්ටිකලි එයාට ගොඩක් දේවල් දැන් ඒකින් හින්දා පුළුවන්. ඉතින් ඒ වගේ බබාගේ ආස විදිහ ඔයාලා තේරුම් අරගෙන බබාට ඇක්ටිවිටිස් කරන්න හරි කාලයක් එනකන් කියලා එහෙම ඉන්න එපා. ඉතින් මගේ බබාට මම පිහිය වුණත් පාවිච්චි කරන්න කොහොමද කියලා දීලා තියෙන. ඉතින් එයාට පිහියත් ඒකින් හින්දා පාවිච්චි කරන්න පුළුවන්. හැම වෙලේම මේ දේවල් දෙද්දි මම ළඟින් ඉන්නවා, සහ අවධානයෙන් ඉන්නවා. ඉතින් එයාට දැන් පාම් පෙත්තක වාටිය කපලා බටර් ටිකක් ගාලා ඒ වගේ එයාට පොඩි කෑම වේලක් හදා ගන්න උනත් ඒකින් හින්දා දැන් පුළුවන්. මම ඉස්සරහට ඒ වීඩියෝ එකක් ඔයාලට ගේන්නම් බලන්න. ඉතින් වීඩියෝ එක බලුවට ගොඩක් ස්තුතියි. ඉදිරි වීඩියෝ වලදී මම බබත් එක්ක කරන ඇක්ටිවිටීස් අරන් එන්නම් පුංචි වීඩියෝස් විදිහට. ඉතින් තාම ගොඩාක් ලොකුවට ඇක්ටිවිටීස් කරන්නේ නැහැ. ඉදිරියේදී ඇක්ටිවිටීස් කරන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් දිගටම රැඳිලා ඉන්න කියලා ආදරයෙන් ඉල්ලනවා. හරිස්සමින් ඉන්න.